තම්බන්නයි යන්නේ. කොස් තම්බන්නයි යන්නේ. දැන් මේ පළමු අපි කොස් මදුළු ටික හදා ගන්නවා කලින්. ඊට පස්සේ හීනියට කපාගත්ත කරපිංචා ටිකක් ගන්නවා. තව හීනියට කපාගත්ත ලීස් ගන්නවා. හීනියට ගාගත්ත කැරට්. එතකොට කොස් ඇට. එතකොට තව ලුණු සුවල්පයක් දානවා. කැලි සුවල්පයක් දාලා ඒව දාලා තමයි අද කොස් තම්බන්න යන්නේ. මේ විදිහට කොස් ටික තම්බා ගමු. දැන් කොස් තම්බන්නයි යන්නේ. අපි දැන් කොස් ටික තම්බගෙන ඉවරයි. අපි දැන් කොස් ටිකට දාන්න ටෙම්පරාදුව හදාගමු. මුලින්ම තෙල් එකතු කරගමු. දැන් තෙල් රත් වෙලා තියෙන්නේ. දැන් අපි පළමුව කැරට් ටික දාගමු. ඊවනුව ලීස් කොටේ දාගමු. ඊළඟ කරපිංච. අපි කැලි මිරිස් උඩ එකතු කරගත්තා. අපි දැන් ලුණු ස්වල්පයක් එකතු කරගමු. දැන් අපි තක්කාලි සෝස් එකතු කරගමු. අම්බාගත්ත පොස් ටික මේකට එකතු කරගමු. කොස් එක හදාගෙන ඉවරයි. මේ විදිහට ඔයාලා කොස් එකක් හදලා කාලා රස බලන්න.